තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස 13 වන පාඩම රූපාවචර අරූපාවචර සිත්වල චෛතසික සංග්‍රහය. මහාගත සිත්වල යෙදෙන්නේ අන්‍ය සමාන චෛතසික 13ත් විරති 3 හැර ශෝභන චෛතසික 27ය. එහි චෛතසික යෙදීමේ වෙනස වන්නේ ධ්‍යාන අනුවය. රූපාවචර කුසල විපාක ක්‍රියා ප්‍රථම ධ්‍යාන සිත් තුනෙහි අන්‍ය සමාන 13ය විරති හැර ශෝභන චෛතසික 20 යන චෛතසික 35 යෙදේ. ද්විතීය ධ්‍යාන සිත් තුනෙහි ඒ චෛතසික වලින් විතර්කය හැර ඉතිරි 34 යෙදේ. තෘතීය ධ්‍යාන සිත් තුනෙහි විතර්ක විචාර දෙකම හැර චෛතසික 33ක් යෙදේ. චතුර්ථ ධ්‍යාන සිත් තුනෙහි විතර්ක විචාර ප්‍රීති තුනම හැර 32ක් චෛතසික යෙදේ. පංචම ධ්‍යාන සිත් තුනෙහි විතර්ක විචාර ප්‍රීති අප්‍රමාණ හැර 30ක් චෛතසික යෙදේ. අරූපාවචර සිත් පංචම ධ්‍යාන සිත්ම වෙන බැවින් ඒ වායේ යෙදෙන්නේද රූපාවචර පංචම ධ්‍යාන සිත්වල යෙදෙන චෛතසික 30මය. ලෝකෝත්තර සිත්වල චෛතසික සංග්‍රහය. අන්‍ය සමාන 13ය අප්‍රමාණ හැර ශෝභන චෛතසික 23 යන මේවා ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසිකයෝය. එහිද චෛතසික යෙදීමේ වෙනස වන්නේ ධ්‍යානයන්ගේ වශයෙනි. ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන සිත් 8හි අන්‍ය සමාන තෙලසය අප්‍රමාණ හැර ශෝභන චෛතසික 23 යන චෛතසික 36 යෙදේ. ද්විතීය ධ්‍යාන සිත් 8හි විතර්කය හැර ඉතිරි චෛතසික 35 යෙදේ. තෘතීය ධ්‍යාන සිත් 8හි විතර්ක විචාර දෙකම හැර චෛතසික 34ක් යෙදේ. චතුර්ථ ධ්‍යාන පංචම ධ්‍යාන සිත් 16හි විතර්ක විචාර ප්‍රීති හැර චෛතසික 33ක් යෙදේ. ලෝකෝත්තර සිත් උපදින්නේ නිවන අරමුණු කොටය. අප්‍රමාණ චෛතසික උපදින්නේ සත්‍යයන් අරමුණු කොටය. අරමුණු වල වෙනස්කම නිසා ලෝකෝත්තර චිත්තේහි අප්‍රමාණේ නූපදී. මහත්ගත සිත්වල විරති නොයදෙන්නේ ඒ සිත් කසිනාදී අරමුණු කොටම උපදනා බැවිනි. ඊටාම වැඩි ගණනක් චෛතසික එකවර යෙදෙන්නේ ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන සිත්වලය. කාමාවචර කුසලයේහි සාමාන්‍යයෙන් චෛතසික 38ක් යෙදෙන බව කියන නමුත් එහි එකවරකට යෙදිය හැකි වැඩිම චෛතසික ගණන 34කි. ඊටාම අඩු ගණනක් චෛතසික යෙදෙන්නේ දෙපස් විඥානයේය. මෙතෙකින් ද්විතීය පරිච්ඡේදය නිමියේය.